අයිබෝවන් මම චතුෂ්ක සූසගේ මේ උපකාරක පන්ති ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න සංයුක්ත ගණත විෂය උගන්නන ගුරුවරු අතර එකම එක ගුරුවරයෙක් මමත් තිමි ලෑස්ති වෙන්නේ 2027 මගේ දරුව වෙනුවෙන් අපි කරන්න ලෑස්ති කරලා තියෙන රිවිෂන් සහ පේපර් ක්ලාසස් ගැන අංග සම්පූර්ණ විස්තරය ඔයාට චුට්ටක් මතක් කරන්න. මේක වැදගත්ම දේ වෙන්නේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මේ වීඩියෝ එක ඇතුළේදී ඇයි ඔයා රිවිෂන් පන්තියකට යන්න ඕනි වෙන්නේ? ඇයි ඔයා රිවිෂන් පන්තියක් විදිහට මගේ පන්තිය තෝරගන්න ඕන වෙන්නේ? සහ ඔයා මගේ පන්තියට ආවොත් අපි මොනාද රිවිෂන් පන්තියේදී ඔයාට කරලා දෙන්නේ සහ පේපර් ක්ලාසස් කොහොමද පවත්වන්නේ මේ සියලු විස්තර අපි ඉතාම සරලව ඔයාට කියන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙමනම් අපි කතාවට බහිමු. වැඩි කතන්දර අවශ්‍ය නැහැ. අපි මුලින්ම යමු ඇයි රිවිෂන් එකකට යන්න අවශ්‍ය වෙන්නේ කියලා. පුතේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්න දෙයක් තමයි රිවිෂන් කියන්නේ සාමාන්‍ය වගේම අර තියරි පන්තියක් වගේම උදේට එනවා වැඩ කරනවා දවල්ට යනවා කියන ෆෝමැට් එකේ පවත්වන පන්තියක් කියන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද අපි රිවිෂන් පන්තියක් කරන්නේ විභාගෙට සති 50ක් එහෙම නැත්නම් දවස් 360ක් වගේ මේ පුංචි කාලයක් තියාගෙන මේ වගේ ටයිම් පීරියඩ් එකක් ඇතුළත අපි කරන්න ඕන මහා පරිමාණයේ තියරි ලැබීම වෙනුවට මහා පරිමාණයේ තියරි සමග යන ප්‍රශ්න කිරීම වෙනුවට ලකුණු ඇහිලීමේ ක්‍රියාවලිය. එහෙමනම් ඔයා ෆස්ට් ශ්‍රී ළමෙක් වුණත්, ඔයා සෙකන්ඩ් ශ්‍රී ළමෙක් වුණත්, ඔයා තර්ඩ් ශ්‍රී ළමෙක් වුණත් මතක තියාගන්න මේ රිවිෂන් එක ඔයාට වැදගත් වෙන්නේ ඇයි? මොකද මේ රිවිෂන් එක ඇතුලේ අපි ඔයාට කියලා දෙන්නේ ලකුණු අහුලන්නේ කොහොමද කියන එක ගැන නිසා. ඉතින් එතනින් ගියාට පස්සේ මේ රිවිෂන් එකට ඔයා ආවොත් ඔයාට ප්‍රධාන වශයෙන් ලැබෙන කාරණා තුනක් තියෙනවා. ඒතර මොනවාද මේ කාරණා තුන? තියරි ටික ඉතාම වේගයෙන් මතක් කිරීමක් අපි කරගෙන යනවා. එතකොට ඔයාට අමතක වෙලා තියෙන තියරි තියෙනවා නම්, එහෙම නැත්නම් අර ඔයාට පැටලිලි සහගත තියරි තියෙනවා නම්, නැත්නම් ඔයා කලින් ගිය පන්තියේදී හෝ වේවා තියරි ටික ලියද්දි මිස් වෙච්ච තැන් තියෙනවා නම් අන්නේ අංග සම්පූර්ණ තියරි ටික ඔයාට හරියට ක්ලියර් වේගයෙන් කියලා දෙන එක අපි රිවිෂන් පන්තියේදී සිද්ධ කරනවා. දෙවෙනි කාරණාව තමයි සුපිරි ගණන් සෙට් එකක් හදන එක. සාමික වැදගත්ම වචනේ මෙන්න මේක. මොකද ගොඩක් ළමයි තියරි දන්නවා. නමුත් ඒ තියරි ටික ගානකට ඇප්ලයි කරගන්න ළමයාට බැරිකම තියෙනවා. ඒතර අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාට තියරි ටිකක් ඉක්මනින් මතක් කරලා ඒ තියරි ලොකු A level ගානකට කොහොමද ඇප්ලයි කරන්නේ? අන්නේ ඇප්ලයි කරන්න තියෙන විදිය ගැන, ඒක හිතන විදිය ගැන, ඒක තර්ක කරන විදිය ගැන ඔයාට හොඳ එක්ස්ප්ලේන් එකක් දෙන්න සුපිරි ගණන් ටිකත් ඔයත් එක්ක සාකච්ඡා කරගෙන යන්න. එතනින් පස්සේ තුන්වෙනි කාරණාව, ඒ කියන්නේ ඔයා යන්නේ ෆයිට් එකකට, ඔයා යන්නේ යුද්ධයකට. ඔයාට ටයිමින් හරියට තියෙන්න ඕන. ඒ වගේම ඔයා ලියන හැම වචනයකටම, ඔයා ලියන හැම ඉලක්කමකටම ඔයාට ලකුණු ලැබෙන්නත් ඕන. එහෙමනම් අපි ටයිමින් හදාගන්න එකත්, ඒ වගේම මාකින් වලට අදාළව ඔයාට උත්තර ලියන්න ඕන කොහොමද කියන එක උගන්වන්නත් මේ රිවිෂන් එකේ වෙනම වැඩසටහන් ගොඩක් ලෑස්ති කරලා තියෙනවා. එහෙමනම් ඔයා අපේ රිවිෂන් එකට එන්න ඕන. ඇයි? ඒක ඔයාගේ ශෛලිය එක අනුව නෙමෙයි. මෙන්න මේ වැඩ ටික අනුව කියන එක දැන් ඔයාට පැහැදිලි වෙනවා. එතනින් පස්සෙම යන්නේ අපේ රිවිෂන් එක ඇතුලේ ඔයාට ලැබෙන දේවල් ටික ගැන සෑහෙන පොඩි එක්ස්ප්ලේන් එකක් කරන්න. සාමාන්‍යයෙන් අර මං කලිනුත් කිව්වනේ මේක සාමාන්‍ය පන්තියක් විදියට හිතලා මේ පන්තියට එන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔයා එහෙම ආවයි කියලා ඔයාට ලැබෙන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔයාට ලැබෙන්නේ සෑහෙන අසාමාන්‍ය දෙයක්. මොකද හේතුව අපේ ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ අර ඔයා ඉන්න ලෙවල් එක අප් කරන වැඩ. ඒ කියන්නේ ඔයා ඉන්න මට්ටම, සමහරලාට ඔයා බිඳුව මට්ටමේ ඉන්න පුළුවන්, සමහරලාට ඔයා ලකුණු 70 මට්ටමේ ඉන්න පුළුවන්. ඔයා ඉන්නේ මොන මට්ටමද? අන්න ඒ ඉන්න මට්ටම අප් කරලා දෙන එක තමයි අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ. ඒතර අපි දන්නවා සමහර ළමයි ඇවිල්ලා බිඳුව මට්ටමේ ඉන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ වෙනුවෙන් අපි කරන්න ඕන පොඩ්ඩක් අර එයාලගේ ලකුණු ටික බිල්ඩ් අප් කරන පොඩි ප්‍රෝග්‍රෑම් ටිකක් මේක තුලේ කරලා දෙන එක. එතකොට ඒ ටික ඔයාට මේක තුලේ හම්බෙනවද නැද්ද? ඔව් 100% ඔයා මොන මට්ටමේ හිටියත් ඔයාට ඔයාගේ ලකුණු ටික වර්ධනය කරන්න අවශ්‍ය වෙන ඒ ප්‍රෝග්‍රෑම් එක මේක තුලද හම්බ වෙනවා. ඒ වගේම තවත් සමහර ළමෙක් ඉන්න පුළුවන් රෑන්ක් එකක් දාන්න මේ වෙනකොට රෑන්ක් එකක් වෙනුවෙන් ලකුණු මේන්ටේන් කරගෙන යන ළමෙක්. ඒතර අන්න ඒ වගේ කෙනෙක්ට මෙතනදී අවශ්‍ය වෙන්නේ එයාගේ තියෙන චූටි අඩුපාඩු ටික ක්ලියර් කරගෙන ලකුණු බිල්ඩ් අප් කරගන්න නෙමෙයි. එයාගේ ලකුණු ටික මේන්ටේන් කරගන්න. එයා ගන්න ලකුණු 70 80 ඒ ලකුණු මට්ටමේම රඳව ගන්න. එහෙම නැත්නම් එයාගේ අඩුපාඩු ටික, එයාගේ ලකුණු ටික පොලිෂ් කරගන්න එයාට ඕන වෙන්නේ.
අන්න ඒකට අදාළ ප්‍රෝග්‍රෑම් එකක් අපි මේක ඇතුළත සිද්ධ කරනවා. හැබැයි මේ කාරණා සියල්ලම අපි සරලව ගත්තොත් ඔයාට තියරි ටික ෆුල් හම්බෙනවා. හැබැයි සෑහෙන්න වේගයෙන්. ඒ වගේම තමයි ඔයාගේ තියරි වලට අදාළ මූලික ගණන් අපි අර කියන්නේ චූටි බේසික් ගණන් ටික. ඔව් ඒ ටිකත් අපි හදලා දෙනවා සෑහෙන වේගයෙන්. එතනින් පස්සේ අර විභාග රටාවට අදාළ අර සුපිරි අලුත් ගණන් සෙට් එක ඔව් අපි ඒ ටිකත් හදලා දෙනවා සෑහෙන වේගයෙන්. ඒ වගේම වැදගත්ම දේ පාස් පේපර්ස් නිකන් නෙමෙයි හදන්නේ. මාකින් එකත් එක්ක මෙන්න මේකට ලකුණු ලැබුණා මෙන්න මේකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙහෙම ලියන්න එපා. මේක ලියලා වැඩක් නැහැ. මෙන්න මේ ටික විතරයි ලියන්න ඕන. ඒ සියල්ලම එක්ස්ප්ලেইন කරලා දෙනවා අපි මේ රිවිෂන් එක ඇතුළත. එහෙමනම් ඔයාගේ ලකුණු මට්ටම බිඳුව වුණත් එන්න. අපි ලකුණු ටික හදාගමු. ඔයාගේ ලකුණු මට්ටම 70 80 වුණත් එන්න. අපි ඒ ලකුණු ටික හොඳ ලකුණකට අරගෙන ගිහිල්ලා ඔයාගේ රෑන්ක් එක අපි ස්ථාවර කරගමු. එහෙමනම් අපි රිවිෂන් එක ඇතුළේදී ඔයාට ලබා දෙන ලොකුම සර්විස් එක මොකක්ද කියන එක අපි චුට්ටක් සරලව ඔයාට මතක් කරලා දුන්නා. එතනින් පස්සේ මම ලෑස්ති වෙන්නේ මේකේ වැදගත්ම දේ. ගොඩාක් කට්ටිය පටලව ගන්න ගොඩාක් කට්ටිය වවාගෙන කාරණාව. ඒ තමයි පේපර් ක්ලාස් එක. සාමාන්‍යයෙන් අහන ප්‍රධානතම ප්‍රශ්න තමයි අපි රිවිෂන් එකකට යනවා නම් සර් අපි පේපර් ක්ලාස් එකකට යන්න ඕනද මුලදීම? අපිට දේවල් නැහැ නේ ලියන්න. අපි පේපර් ක්ලාස් එකට ගියල්ල වැඩක් නැහැ නේ. අපි අන්තිම මාස 3 යන්නද? අපි අන්තිම මාස 2 යන්නද? ගෙස් කරලා දෙන පේපර්ස් ටික විතරක් ලියන්නද? බොරු වැඩ කරන්න එපා. අවුරුද්දක් එහෙම නැත්නම් සති 50ක් වගේ පුංචි කාලයක් ඇතුලේ ඔයා ඉන්න මට්ටම මේන්ටේන් කරන්න යන ගමනකදී මතක තියාගන්න. ඔයා මේන්ටේන් කරන්න ඕන වගේ පොත් ටික නෙමෙයි. ඔයා මේන්ටේන් කරන්න ඕන ඔයාගේ අර ටයිම් ටේබල් එක ගහගෙන ඔයාගේ පොත් කන්දරාව නෙමෙයි. ඔයා මේන්ටේන් කරන්න ඕන ඔයාගේ ලකුණ. පළවෙනි සතියේදී ඔයාට තියෙන ලකුණු බිඳුව වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි සතියේ එද්දී ලකුණු 5ක් වැඩි කරගන්න බලන්න. තුන්වෙනි සතියේ එද්දී තව ලකුණක් 2ක් වැඩි කරගන්න බලන්න. ඒ වැඩි වෙන ලකුණු දෙක මතක තියාගන්න. සති 50ක් එක දිගට මේන්ටේන් කරනකොට ඔයාට ලකුණු 70ක් 80ක් නම් මේන්ටේන් කරන්න බැරි වෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න පේපර් ක්ලාස් යන්න ඕනද? ඔව් ඔයා අනිවාර්යයෙන්ම පේපර් ක්ලාස් එකට යන්න ඕනි වෙනවා. මොකද මේක ලකුණුත් එක්ක යන ගේම් එකක්. ඒතර අපි ඔයාව ලස්සනට හදලා ගන්න පේපර් ක්ලාසස් දෙකක් අපි සංවිධානය කරලා තියෙනවා. ඒතර මේකෙදී පළවෙනි පේපර් ක්ලාස් එක බවට පත් වෙන අපේ ෆුල් පේපර් එක නිකන් සාමාන්‍ය හිතලා බැලුවොත් ඔයා ෆස්ට් ෂයි එකේ A එකක් B එකක් C එකක් වගේ අරගෙන වෙන විෂයක තියෙන ප්‍රශ්නයක් නිසා සෙකන්ඩ් ෂයි ලියනවා නම් මතක තියාගන්න අර ගත්ත A එක B එක C එක මැත්ස් වලට පට්ට වටිනවා. ඒ ලකුණු ටික හරියට වටනවා. ඒ ලකුණු ටික ඔයා පරිස්සම් කරගෙන තමයි ඔයා ඉතුරු ලකුණු ටික රිවිෂන් එකකින් එකතු කරගන්න ඕන වෙන්නේ. ඒක නිසා ඒ ලකුණු ටික පරිස්සම් කරගන්න නම් අන්න ඔයාට සිද්ධ වෙනවා ෆුල් පේපරේ දිගටම ලියාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා තීරණයක් වුණත් දැන්ටමත් තියෝ ඇප්ලයිඩ් වල සාමාන්‍ය ලොකු ප්‍රශ්න 2ක් 3ක් 4ක් 5ක් හරියටම කොට දාගන්න පුළුවන් නම් එන්න. මේ ෆුල් පේපරේ ලියන්න ඕගොල්ලන්ට ෆුල් පේපර් එක මාර වටිනවා. ඔයා හදාගෙන තියෙන තැන පරිස්සම් කරගන්න. එතනින් පස්සේ වැදගත්ම දේ අපේ දෙවෙනි පේපර්ස් වර්ගය. එහෙම නැත්නම් අපි කියනවා බිල්ඩ් අප් පේපර් එකක්. එහෙම නැත්නම් ඒ කියන්නේ බිඳුවෙම ඉන්න කෙනෙක්. කමක් නැහැ. මෙන්න මේ පේපරේ ලියන්න. ඒකනවා කලින් ෂයි එකක් කරා S එකක් F එකක් නම් අපේ විෂයට ඇවිල්ලා තියෙන්නේ. කමක් නැහැ. ඔයා මේ පේපරේ කරන්න. මොකද හේතුව මේ පේපර් එක තනිකරම හදන්නේ රිවිෂන් එකත් එක්ක. රිවිෂන් එකේ මේ පැත්තේ යනවා නම් X කියලා පාඩමක් X කියන පාඩමට දාලා ගන්න තමයි අපි පේපරේ වාට දාන්නේ. ඒ වගේම X පාඩම ඉවරලා අපි රිවිෂන් එකේ Y කියලා පාඩමක් පටන් ගන්නවා නම් ඒ Y කියන පාඩමුත් අන්න පුතේ ගණන් වැටෙන්න ගන්නවා. ඒ කියන්නේ රිවිෂන් එකේ පාඩම් ඉවර වෙන්න ඔන්න අපි මේ පැත්තෙන් මොකද්ද පේපරේට ඒවට දාලා ගණන් දාලා පේපරේ එන්න ලොකු කරනවා. ඉතින් ඒක නිසා බිල්ඩ් අප් පේපර් එක ලියන්න ඕන බිඳුවේ ඉන්න කෙනෙක්. ඒ කෙනෙක්ට එයාගේ ලකුණු ටික බිඳුවේ ඉඳලම හදාගන්න මේ පේපර් එක පට්ට වැදගත් වෙනවා. අබ්බල විතුරු කාරණා ටික. හොඳයි අපි ලෑස්ති වෙන්නේ මේකේ වැදගත්ම කොටස ඔයාව දැනුවත් කරන්න. ඒ තමයි අපේ රිවිෂන් සහ පේපර් ක්ලාසස් පටන් ගන්න කවද්ද කියන එක. එන්න බලන්න. අපි අපේ රිවිෂන් එක මේ පාර ෆිසිකල් සහ ඔන්ලයින් කියන මාධ්‍ය දෙකෙන්ම ඔයත් එක්ක කරගෙන යනවා. මේකේ වැදගත්ම දේ ෆිසිකල් කරන්නේ නුගේගොඩ ග්‍රැවිටි එකේ විතරයි. නුගේගොඩ ග්‍රැවිටි එකේ පන්තිය සැප්තැම්බර් 4 සිකුරාදා උදේ 7 ඉඳලා දවල් 1:00 වෙනකන් ආරම්භයක් විදිහට පවත්වාගෙන යනවා. ඒ වගේම ඔන්ලයින් පන්තිය සැප්තැම්බර් 4 සිකුරාදාම. නමුත් රාත්‍රී 7:30 ඉඳලා රාත්‍රී 11 වෙනකන් අපි YouTube live එකක් විදියට කරගෙන යනවා. ඕක තමයි අපේ පන්තිය ආරම්භය වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ ආරම්භක දවසේ කිසිම පේපර් ක්ලාස් එකක් අපි ආරම්භ කරන්නේ නැහැ. අපි පේපර් ක්ලාසස් ආරම්භ කරන දෙවෙනි දවසේ ඉඳලා ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. අපි ආරම්භක දවසේදී අර පොඩ්ඩක් ඔන්ලයින් ළමයි ටිකත් එක්ක වෙනම චුට්ටක් කතා කරලා ඒගොල්ලන්ට වෙනම උපදෙස් ටිකක් ලබා දීලා අර ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල වෙනම ලෑස්ති කරන්න තියෙන නිසා මේක අපි වෙනම අරගත්තාට
දෙවනි දවසේ ඉඳලා දෙවනි සතියේ ඉඳලා අපි අපේ ෆිසිකල් පන්තියත් ඔන්ලයින් පන්තියත් දෙකම එකට තමයි පවත්වගෙන යන්නේ. ඒ අපි ෆිසිකලි පවත්වන පන්තියම තමයි අපි ළමයට ඔන්ලයින් ලබා දෙන්නෙත් ලයිව් එක විදියට. එතකොට දෙවනි දවසේ ඉඳලා ඔන්ලයින් එකක් ඒ වගේම ෆිසිකල් පන්තියත් අපි අපේ වෙබ් එක through ඔන්ලයින් එක යනවා. ෆිසිකල් පන්තිය ග්‍රැවිටි එකේ යනවා. ඉතින් සැප්තැම්බර් 11 ඉඳලා ඒ විදියට පන්ති ටික පවත්වගෙන යනවා. ඒකේ වැදගත්ම දේ තමයි මේක මම මේ ලියන්න හේතුවම තමයි සැප්තැම්බර් 11 ඉඳලා තමයි අපේ ෆුල් පේපර් ක්ලාස් එකක් ඒ වගේම බිල්ඩ් අප් පේපර් ක්ලාස් එකක් හරිද අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා ෆුල් පේපර් එක හෝ බිල්ඩ් අප් පේපර් එක මේ දෙකින් එකක් තෝරගෙන අපිත් එක්ක ලියලා ඒකේ උත්තර සාකච්ඡා කරලා මේ වැඩ ටික කරගෙන යන්න. එතකොට මේකේ වැඩ වෙන්නේ කොහොමද? වැඩේ වෙන්නේ කොහොමද කියන එක අපි මේ ආරම්භ කරලා පළවෙනි දවසෙන් පස්සේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න. මොකද දැන් ඔක්කොම කියන්නේ ගියොත් මේ වැඩේ පැටලෙනවා. ඒක නිසා අපි දැනගෙන ඉන්න ඕන දෙවනි සතියේ ඉඳලා තමයි අපේ පේපර් ක්ලාසස් ටික පටන් ගන්න කියන එක විතරක්. හරිද? ඉතින් ඔය කාරණා ටික දැනුවත් නම් පුතේ ඔයාට ගේම් එක ඕකේ මට හිතෙනවා වැඩ ටික ඇති කියලා. සහ තව වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් වැදගත්ම දේ අපේ ටෙලිග්‍රෑම් එකට එකතු වෙලා ඉන්න. ඔයාට මේ පණිවිඩය හම්බෙන හැම තැනම හරිද? මේ පණිවිඩෙත් එක්ක ඩිස්ක්‍රිප්ෂන්ස් වල බලන්න මම ටෙලිග්‍රෑම් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඉන්න. ඒකත් එක්කම අපේ ටෙලිග්‍රෑම් chat group එකක් හදනවා. ඒ chat එකටත් එකතු වෙලා ඉන්න. ඒතර ඔයාලට කිසිම අවුලක් වෙන්නේ නැහැ. සියලුම තොරතුරු ටෙලිග්‍රෑම් එක හරහා අපි දැනුවත් කිරීම කරනවා. ඒ වගේම වැදගත්ම දේ ඇවිල්ලා මෙන්න මේක ඔයාලට ෆිසිකල් පන්තිවල පන්ති පේමන්ට් වේවා ඇඩ්මිෂන් වේවා පන්ති පැවැත්වෙන දේවල් මේ සියලු දේවල් දැනගන්න අපේ චරිතයක නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් කෝල් එකක් දාලා විමසීම් කරගන්න. ඒ වගේම ඔන්ලයින් ඕනෑම ප්‍රශ්නයක් රෙකෝඩින් වේවා රෙකෝඩින් එක දාලා නැහැ ප්ලේ වෙන්නේ නැහැ කොහොමද පේමන්ට්ස් කරන්නේ ඒ සියලුම විස්තර දැනගන්න ඔන්න ඔයාලට අපේ ඔන්ලයින් සම්බන්ධව අපේ නම්බර් එකක් දාලා තියෙන. ඉතින් මේ නම්බර්ස් දෙකෙන් ඕන එකකට කෝල් කරලා ඔයාලට මේ රිවිෂන් එකේ ෆිසිකල් විස්තර සහ ඔන්ලයින් විස්තර සම්පූර්ණයෙන්ම දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මට ඔන්න ඔය ඩීටේල්ස් ටික ඔයාලට දෙන්න ඕන උනේ. ඉතින් මම ඔන්න ඒ කාරණා ටික දුන්නා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක මාස 10ක රිවිෂන් එකක්. හරියටම මැයි මාසේ අග වෙද්දි අපි රිවිෂන් එකේ වැඩ කටයුතු 100% අවසන් කරනවා. මේකේ නොකියුව කතා ගොඩක් තියෙනවා. ඒ නොකියුව කතා සියල්ලක්ම කතා කරලා වැඩක් නැහැ. ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. ඉතින් ටියුට්ස් ඔක්කොම කුරිය වෙනවා. ඒ කුරිය වෙද්දි ගෙදරටම ටියුට්ස් හම්බ වෙනවා. මේක පාර ලොකු වැඩක් තියෙන්නේ. ඉතින් මේ වැඩේට සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. සතියක් දෙකක් එද්දි තේරෙයි මාර වැඩක් තියෙන්නේ වාගේ ලොකු වෙනසක් වාට කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වෙනසත් එක්ක ඔයා එකතු වෙලා අපිත් එක්ක ලොකු ගමනක් යයි කියලා මම විශ් කරනවා. ඉතින් යාළුවන්ට කියන්න ඔයා මේ පාර එක්සෑම් එක ආයි පාරක් ලියන්න නැත්නම් ලියන යාළුවෙක් ඉන්නවා නම් එයාට මේ විස්තරය කියන්න. එයාට සෑහෙන්න වැදගත් වෙයි. මොකද දෙයක් කරනකොට ඒක මුල ඉඳලා කරන්න ඕන. මේක මාස 10 ලස්සන ප්‍රොජෙක්ට් එකක්. මේ මාස 10 තුලින් අපි සමස්තය අවසන් කරලා ඔයාව සෑහෙන සාර්ථක ප්‍රතිඵලයකට එක්කයි යන්න මේ පාර ලොකු වැඩක් කරලා දෙනවා. ඉතින් එහෙමනම් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ ටික කරගෙන යන්න ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙන්න. සියලුම තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා මෙතනින් පස්සේ. එහෙනම් අපි ගිහින් එන්නම් ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි, අල්ලා දුදු පිහිටයි, සම්මා සම්බුදු සරණයි. ජය වේවා.